Hi guys, welcome back to our channel. අද මගේ චුටි දෝනි තමයි ඔන්න වීඩියෝ එකේ ස්ටාර්ට් එක අරගෙන දුන්නේ. ආරාධනා කරනවා රැඳී සිටින්න. අපි මොනවද සතියන්තේ කරේ කියලා වීඩියෝ එකේ බලන්න. ඉතින් අද මගේ යාළුවෝ වගේක් වෙනවා අපේ ගෙදර. ඒකට ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ මම. එහෙනම් එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක Life in Sweden with Tineshi. මේ නම් ඔයගොල්ලෝ දකින්නේ දවස අද පටන් ගත්තේ කොහොමද කියලා. ඉතින් මේ නම් ඔයගොල්ලෝ දකින්නේ මම අලුතින් ගෙනාපු මල් පැල ටික මගේ කිචන් එකේ ඉඳන්න කියලා. මගේ මල් පැල ටික ගොඩක් සවුත් වෙලා තිබුණා. ගේ ඇතුලේ රස්නේ වැඩි කමට. මොකද මේ දවස්වල එළියේ ගොඩාක්ම සීතලයි. නිසා ගේ ඇතුලේ හීටර්ස් ගොඩක් රත් වෙනවා. ඒ රස්නේ වැඩි වුණාම මල් ගස් වලට එච්චරම හොඳ නැහැ. ඒ පාර ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ මේ යස්මින් කියන මල් ජාතිය. ලංකාවේ නම් ඕන තරම් තියෙනවා. ඒත් මෙහෙම කලාතුරකින් තමයි හොයාගන්න හම්බෙන්නේ. හරිම සුවඳයි මෙහෙ මේ මල් ජාතිය. මේ නම් දකින්නේ ඔයගොල්ලෝ බිගෝනියා වර්ග ජාතියක්. මගේ කිචන් එකේ ඇත්තටම මල් ගස් ගොඩාක් ඉඳලා තියෙනවා. මොකද මම වැඩියෙන්ම ඉන්න තැන එතන. ඒ හින්දා වෙන්නේ නැති මම ගොඩාක් මල් වලින් පුරවගෙන ඉන්නේ කිචන් එක. දවසක පෙන්නන්නම්කෝ මම මගේ කිචන් එක කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් බලමු අද මම මොනවද කෑම හදන්නේ කියලා. අද මම ඇත්තටම හදන්නේ ෆිෂ් එකක්. ෆිෂ් එක oven එකේ දාලා බේක් කරගන්න තමයි හදන්නේ. මේ වගේ මෙතන නම් මම නම් කිලෝ 2.5ක විතර ලොකු ෆිෂ් එකක් අරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට පේපර් එකක් දාලා ඉවරලා oven එකේ දාන ට්‍රේ එක උඩින් මේ විදිහට මම තියා ගන්නවා. ඉතින් බලමු මේක කොහොමද අපි සීසන් කරගන්නේ කියලා. මුලින්ම මම මේකට ඔලිව් ඔයිල් හැන්දි 3ක් විතර වගේ මේස හැන්දි 3ක් විතර වගේ ප්‍රමාණයක් මේ විදිහට භාජනයකට දා ගන්නවා. ඊට පස්සේ මේ වගේ ලෙමන් ගෙඩියක් මිරිකලා අරගෙන ගෙඩියක වගේ ප්‍රමාණයක් මේකට දාගෙන කවලම් කරගන්නවා හොඳට. ඊට පස්සේ ඒකෙන් තමයි සීසන් කරගන්නේ මුළු ෆිෂ් එකම. බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මම මුලින්ම මෙහෙම කවලම් කරගත්තු ඔයිල් එකයි සිට්‍රෝන් එකයි මේ විදිහට ෆිෂ් එක උඩින් මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ හොඳින් මේක හැම තැනටම පැතිරිලා යන විදිහට මේ වගේ මම ග්ලව් එකක් පාවිච්චි කරලා මේ හැම තැනකටම මේක තවගෙන විදිහට හදා ගන්නවා. දැන් මම මේකට බ්ලැක් පෙපර් දා ගන්නවා. සෝල්ට් එකතු කරගන්නවා. ওই දෙක තමයි මම එකතු කරගන්නේ. මුලින්ම මම මේ විදිහට සෝල්ට් එකතු කරගන්නවා. ඊට පස්සේ බ්ලැක් පෙපර් එක එකතු කරගන්නවා. මේ දකින්නේ ඔයා ගොල්ලෝ
ඒ දෙක එකතු කරගන්න හැටි තමයි. ඊට පස්සේ මේ දකින්නේ ඔයගොල්ලෝ මම එකතු කරගන්නවා ඩීල් කියලා ෆිෂ් වලටම එන එකක්. ඇත්තටම මේක පාවිච්චි කරන්නේ ඇත්තටම ෆිෂ් වලට විතරයි. මම මේ විදිහට සිහින්ම කපාගත්තු ලෙමන් පෙති මේ විදිහට අතුර ගන්නවා. මේ විදිහට සීසන් කරගත්ත ෆිෂ් එක ඇත්තටම මම පැයක් විතර වගේ තියන්න අරිනවා. ඊට පස්සේ oven එක 180 සෙන්ටිග්‍රේඩ් වලට රත් වෙන්න තියලා ඉවර වෙලා ඒක විනාඩි 18ක් හරියටම මම මේක oven එක ඇතුලේ තියනවා. ඊට පස්සේ මේ විදිහට තමයි ඔයගොල්ලන්ට පේන්නේ මේ හරිම රසයි. ඉතින් මේ දැන් දකින්නේ ඔයගොල්ලෝ මම පොටේටෝ එක බේක් කරගන්න විදිය කොයි වගේද කියලා. ඒකට අවශ්‍ය ආමුද්‍රව්‍ය ටික තමයි දකින්නේ. ඔයගොල්ලන්ට පේනවා පොටේටෝ මේ විදිහට මම ටිකක් ලොකු පොටේටෝ එක අරන් දිනවා. ඒක දෙකට කපලා මේ විදිහට හතරස් වගේ කොටු කොටු වෙන්න මේ විදිහට ඔක්කොම පොටේටෝ ටික කපා ගන්නවා. මම මෙතන මම හිතන්නේ කිලෝ 2ක් විතර වගේ පොටේටෝ අරගෙන තියෙනවා. මේකට අවශ්‍යයි සුදු ලුණු, කොත්තමල්ලි කොළ. ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදිහට කපලා ඉවර වෙච්ච පොටේටෝ ටික මම මේ විදිහට ට්‍රේ එකක් අරගෙන oven එකේ ට්‍රේ එකක් අරගෙන මේ විදිහට අතුරලා තියෙනවා මේක සීසන් කරගන්න. බලමු කොහොමද සීසන් කරන්නේ කියලා. මේ වගේ සුදු ලුණු ගෙඩියක් අරගෙන මේක මම ග්‍රේට් කරගන්නවා. සීනියට එන විදිහට ග්‍රේට් කළා. පේනවනේ. ඊට පස්සේ භාජනයක් අරගෙන ඒක දාලා වෙලා මම මේක ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක් විතර ප්‍රමාණයක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ කොරියන්ඩර් ලීව්ස් ටික අරගෙන ඒක හීනි වෙන්න ගොඩාක් හීනි වෙන්න මම මේ විදිහට කපා ගන්නවා. ඒ කපාගත්තු එක ඊට පස්සේ මේ මික්ස් එකට දාලා වෙලා හොඳට කවලම් කරලා පෙන්සිලක් අරගෙන අර හැම අපි දෙකට කපාගත්තු පොටේටෝ වල හොඳින් ගාගන්න එක අතුර ගන්න එක තමයි ඊළඟට මම ඊළඟ පියවරේ පෙන්වන්නේ. මම මෙහෙම පොටේටෝ එක උඩට මේ විදිහට සෝල්ට් ටිකකුත් එකතු කරගන්නවා. හැම එකකටම මේ විදිහට වැටෙන විදිහට. ඊට පස්සේ තමයි ඇත්තටම මම අර හදාගත්තු මිශ්‍රණය මේ හැම එකක් උඩටම මේ වගේ අතුර ගන්නේ.
ඉතින් මේ වගේ අතුර ගත්තුවට පස්සේ මම මේකත් ඇත්තටම සීසන් වෙන්න පැයක් විතර ප්‍රමාණයක් තියලා තිබ්බා. ඊට පස්සේ සෙල්සියස් අංශක 200කට විතර රත් වෙච්ච අවන් එකට විනාඩි 40ක් 45ක් ප්‍රමාණයක් අවන් එක ඇතුලේ තියන්න ආරිනවා. ඒක ඔයගොල්ලන්ට පේනවා ඒක පොටේටෝ එකේ සයිස් එකේ ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. අපිට පේනවා හොඳට උඩ බ්‍රවුන් කලර් ගෝල්ඩන් කලර් එකට ඇවිත් එනකොට දැන් ඇති කියලා මමත් ඒ විදිහට තමයි. මොකද මට හරියටම ඔයගලන්ට කියන්න බෑ මේ වෙලාව කියලා. එක එක්කෙනා ගන්න පොටේටෝ වර්ගය අනුව සහ සයිස් එක අනුව වෙනස් වෙන්න පුළුවන් නිසා. මේ වෙනකොට මේක හරිම සුවඳයි, මුළු ගේම සුවඳයි ඇත්තටම. මම මේකත් එක්ක කෑමට ගන්න අපි සැලඩ් එකකුත් හදා ගන්නවා. මේ සැලඩ් එක හදාගන්න විදිහ අපේ ගෙදර ඇත්තටම හැමදාම සැලඩ් එකක් හදනවා. ඒක පුරුද්දක් විදිහටම මම හරිම ආසයි මේ විදිහට හදාගන්න සැලඩ් එකට. ඉතින් මේ ඔයාලට පේන්නේ බේබි ටොමැටෝ එක තමයි මම අරගෙන තියෙන්නේ. ඒවත් 4ට විතර මේ වගේ පුංචියට වෙන්න කපාගෙන වෙලා සැලඩ් මික්ස් එකටම මික්ස් කරගන්නවා. දැන් මේ මික්ස් කරගන්නේ ඇත්තටම බෙල් පෙපර් yellow color එකෙන් තමයි මම අරගෙන තියෙන්නේ. මං හිතුවා yellow color එක දැම්මම මේක තවත් පාට ලස්සනයි කියලා. දැන් මේ දාගන්නේ ඇත්තටම cheese salad mix එකක්. ඒක oil එකක් එක්ක එන්නේ. oil එක පාවිච්චි කරාම ඇත්තටම salad dressing එකක් අමුතුවෙන් හදන්න ඕනේ නැහැ. ඒක එහෙමම පාවිච්චි කරන්න පුළුවන්. ඒක අමුතුවෙන් මම ආයෙ එකතු කරනවා නම් එකතු කරන්නේ ලුණුයි ගම්මිරිස් ටිකකුයි ඒ වගේම ඔරෙන්ජ් ජූස් ටිකකුත් මම පාවිච්චි කරනවා. ඉතින් දැන් මේ ඔයාලට පේන්න තියෙන්නේ කොහොමද අන්තිමට කැම ටික ඔක්කොම කන්න ලෑස්ති වුණාන් පස්සේ ප්ලේට් එකේ තියෙන්නේ කියලා. මේ පේන්නේ මම හදාගත්තු ඩෙසර්ට් එක. මේක මම වෙන වෙලාවක කියලා දෙන්නම් කොයි විදිහටද හදාගත්තේ කියලා. දැන් නම් මේ whipped cream එකත් එක්ක මම මේක ඩෙකොරේෂන් කරගන්න විදිහ තමයි ඔයගලන්ට පේන්න තියෙන්නේ. මම මෙතන පාවිච්චි කරලා තියෙනවා රැප්ස්බෙරි එක. ඊට පස්සේ මම මේක ගානිෂ් කරගන්නවා chocolate sauce එකෙන්. මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. ඇත්තටම මේකත් හරිම රසයි. thank you අපිත් එක්ක එකතු වෙලා හිටියට. මේ වගේ අලුත් වීඩියෝ ආයිමත් බලන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. රැඳී සිටින්න අපිත් එක්ක life in sweet with Dinesh.